Paring. Sam. Oma nikan mewalah ini bah, mewah berada lugu tengah ni, mata lugu tengah ni. Mama, hamilnya hoy ane ne place ni malu. Good morning, Sam. Good morning. Kau lagi. So, ये आलू आ गया था? Yes, of course, my friends, मेरा foreign in ni. Sir, bye. Sir. Tasya. Jogi, dah nak mal kaya lagi. Mana kan ni? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? mal kaya lagi, jogi. Abi surprise eකට අංගොල්ලෝ ටිකට අපේ friends නේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි, මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසියෝ මූ මේසන් බාස් කෙනෙක්ද මම මේ සවුලක කෑම ගෙනාවේ? ඒකනේ. අන්න මේස නැති දෙයිද දන්නේ. ඈ? mal kaya lagi ni. Atal ni. ප්‍රෑන්ක් එකක් කරමු. Prank ya? Berkau kena. Siapa man? Video kerap. Ayo. කවුද මේ ජෝක් දාන්නේ? කවුද මේ කැම කැදුවේ? ඔය එන්න මේ කැම කැදපු චෙප් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කැම කැදපු චෙප්? කවුද මේ කැම කැදුවේ? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑම හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කැම එන්න? මේ කැම කැදපු චෙප් මෙතනට එන්න. කවුද මේ? මේන්න. තමුසෙද මේ කැම කැදුවේ? මමනේ සෑම් සර්. ඔබට මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්කුට්ටෝ. පත පණු. එහෙම දිවට මේ මෙව කන්න පුළුවන් මිනිස්සු. අතකලුව මල්ලි කරේ. අල ජෝගි දානවනේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න කි. චෙෆ් ගේ කනට ගැහුවේ අයි. මම ආයේ ප්ලේස් එකට බැහැලා ඉවරයි. මට ආයේ ෆොරන් කෙනෙක්වත් අරන් එතනට යන්න වෙන්නේ නැහැ. මම විනාසයි. ෂේ. මං හිතුවේ අයියේ වෙල් කක්කුට්ටු ගෙනල්ලා බැදලා කියලානේ අයියේ. වෙල් කක්කුට්ටු මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නැහැ. බල සෝෂල් නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. බූරුවා. අයියේ එහෙම බයින්ඩ් එපා. ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නැහනේ. ඌ දන්නේ නැහනේ ෆ්‍රෑන්ක්. අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය. එහෙනම් මම වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකද දාපු විදිය? අනිවාර්යෙන් ඌ ගමේ කිට්ටෙන්නේ. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින් බෑ ගමේ උන්. ජයදාස මේ දැන් අර චුල්ලරත්න මුදලාලිගේ බෝක්කු බට් ටික හදලා ඉවරද? ඒ ටික ඉවරයි සෝ. ඒ ටික ඔක්කොම ඉවරයි. ඉවරයි නම් හෙට උදේ 8 වෙද්දී එතන බෝක්කු ගාවට යවන්න ඕනේ ඈ. පුළුවන් නේ. පුළුවන් ටික යවන්න පුළුවන්. සර් දැන් මේ බට ඇතුලෙන්ද බොක්කුවේ වතුර යන්නේ? ඇතුලින් තෝගේ ඔලු ගෙඩිය උඩින්ද යන්නේ? බට දිය වෙයිද දන්නේ නැහැ බාස 70ට එකයිනේ සිමෙන්ති දාන්නේ ඒකයි කේස් එක. මොඩේ නෑ බිබි අලුත් බටනේ සර් දියසෙවල් බැදේ කියලා ඔය කියන්නේ මොඩේ. මේ සර් ඒක නෙමෙයි. අර කොන්ක්‍රීට් කණුවල මැදට දාන කම්බි ඉවර වෙලානේ. ඉතින් දැන් ඔක මට කියලා හරියනවද? මට කියලා හරියනවද? එහෙනම් සර් කාට ජනාධිපතිද කියන්න ඕනේ? යකෝ අර ඇකවුන්ටන්ට් කියලා සල්ලි පාස් කරගෙන හાર્ඩ්වෙයාර් එකේ ගිහින් අරන් වරෙන්කෝ. සර් මෙහෙමයි සර් මේ ඇකවුන්ටන්ට් කියලා සල්ලි පාස් කරගත්තා සර්. ඊට පස්සේ මේ කම්බි ගන්න ඕනේ නැහැ කියලා පාස් වුණා කිව්වා. ඒ සල්ලි අපි තියාගමු. ඒ වෙනුවට මොනවද මේ? LBC ලී දාමු කිව්වා. මොඩේ නෑ සර් අර LBC අර වැවිලා කාපලා දාමු කියලා කිව්වේ. මේ අපි ගිහින් අරගෙන ආ සර්. මේ අපි යවන්නේ මොඩේ දෙන්නම් තොට කල. අසර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව් හන්දි හાર્ඩ්වෙයාර් එකට යන්න සර් තෙල් නැහැ. සර් ගාව නැද්ද හංගපු තෙල් භාගයක් එහෙම ගන්න කලයක් දිරලාසේ අඬ
ඒ පිට පප්පා මෙවර පරපේතෝගේ කටේ හැටි හක්ක පඩස්සයක් ආපු මීමින්නෙක් වගේ යකෝ විත කාපන් හරිද ඔය රුපියල හරි කන්නේ මගේ සල්ලි නෑ මම මේ බුලත් පිටන්නේ කන්නේ. ඒකනේ කියන්නේ ඒක තේරුම් ගන්නවා මොලයක් නැහැ යකෝ විත කාපන් ඒ වගේම වැඩක් नु කාපා. යකෝ වැඩ කරපන් ඔල කන් හැප්පු ඒ අරුට දවල්ට බත් දෙන්න එපා ඒ වෙනුවට විතම දීපන් ඒ බුලත් පිටක් කමු. කාලෙකින් වැඩට ඇවිල්ලා වගේ පඩිනේ පඩි දෙන්නම් මුලින් වැඩ කරපන් ඵලයන් படி வணக்கம் சார் இங்க ஒரு வேலு முழுகா இல்லையே நான் தான் எல்லாம் பார்க்கணும் இவங்க சாப்பிடுறதும் குடிக்கிறதும் மட்டும்தாங்க தெரு நே செல்வா உங்களுக்கு சொல்ல முடியாது சொல்லுங்க நான் நல்ல வேறு முறை செய்தேன் போடா வேளா போடா අද සාරා මම මෙතන සුපෝයිද කියලාද හිතේ මම මෙතන වැඩ කරන කම්කරුවේ මට මෙතන නියමිත රාජකාරී ටිකක් තියෙනවා කොච්චර කෝල් ගන්න එපා කිව්වත් අහන්නේ නැහැ තින ෆෝන් එක ගෑනුන්ට කින්දේ තේරෙන්නේ නැහැ නේද තේරෙන්නේ බලගේ හිතේ මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා සර් පඩිනේ පඩි දෙන්නම් උඹට තාම වරුවයිනේ වැඩ කරේ ගිහින් වැඩ කරා சார் මේ වරුවේ පඩි ගන්න බෑ වරුවේ පඩි දෙනවා දැන් උඹට வணக்கம் சார் அப்படி அண்ணா சிமெண்ட் போடுறது கலவுக்கா ஐயோ கடவுளே என்ன சிமெண்ட் போட தெரியல சின்ன சம்மி இது சரியா கிடைச்சல்லப்பா என்ன செல்லா விடுவா கவு போடா மூட போடா சார் கொஞ்சம் சின்ன பாட்ட මොකද්ද බං ඔය කරන්නේ නටනට විකාර කරන්නේ ගිහින් වැඩක් කරහල්ලකෝ බං Jake. ඔයා ගිහින් වැඩ කරපන් අහතිගෙත් මුදලාලි මුදලාලි අපිට දාන්නකො ප්ලේන් දෙක මුදලාලි මේ අපේ ගන්නන් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ ඒ මොකයි ඔබ එහෙම කියන්නේ නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා ඈ දේව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත් ඒක නම් හැබෑව හැබැයි දෙයියනේ කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දියුණුනවා හොද්දට දාතිකැත්ත මූට තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ උක උඹ දැන් ඔය කාට වඩින්නද කියන්නේ කාටවත් වදින්න නෙමෙයි මුදලාලි මම මේ කතා කරන්නේ පොදුවේ දාතිකැත්ත මේ ගමට වෙලා තියෙන දේ ගැන දාතිකැත්ත ගමේ සමිති වලින් කරන්නේ දාතිකැත්ත මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා ගන්න එක. දාතිකැත්ත අනික මුදලාලි දාතිකැත්ත ගමේ ඉන්නේ දාතිකැත්ත අහිංසක දුප්පත් දාතිකැත්ත මිනිස්සු ටික දාතිකැත්ත මොකද්ද ඒ කරන්නේ ඒ ඉලියන්නේ මුදලාලි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා එනවා ඈ යමු දුරුව
මොකද්ද බూరు කරන්නේ? යන්නේ මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ ඔබ මේ පැන පැන කියන්නේ යන්නේ? ඉතින් අනේ ඔයාලට සපෝට් එකකට එක්කනේ හිම මං අතින් දාලා කිව්වේ. බම්බුව සපෝට් එක. මේ හපා. හොඳට අහගනි. දැන් මම යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක. හරිද? උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි. කියලා මගේ පැත්තට සපෝට් එකක් දීපන්. මොකද කියන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්න. අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න. හරි. මං කියන්න. මම මේ කී කියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ ඈ දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය ඈ ගොවි සමිතිය ගැන කතා කරන මට පැහැදිලිවම අයිතියක් තියෙනවා මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක් ඈ නැද්ද මං ඕන මුදලාලි එකින් එක කියන්න ඈ දැන් වැව හාරනවා කියා අවුරුදු ගාණක් කිව්වා වැව හැරුවද හැරුවේ නෑනේ. දැන් වැව හාරන්න පාසුච්ච සල්ලි වලට මොකද උනේ? ගසා කාලා. එහෙම ගණන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි. අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ. ඇල හැරියොත් එම දවස් එකමාර ආය ඇල වහනවා. එහෙම කරන්න දෙන්න බෑ. අනික ඔය සමිතුවල එකදිච්ච මුදල් ටික කෝ? ඈ කෝ? ඒවට වෙච්ච දෙයක් නෑ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ ඈ එකම නිලධාරි. එහෙම කරන්න දෙන්න බෑ. මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිල වර්ණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ. එහෙම කරන්න දෙන්න බෑ. ඈ එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න බැරි නෑ එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න ඕනේ. අනික ඒ නිල වර්ණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා. අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. බూరు සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම. ඒක තමා බෝරියෝ කියන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. යමන් එළියට ඥානකට එකක් කන්න. ඥානකට දෙන්නකට යම. තරින්දු මෝඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සන වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි සෑම බూరుවා. තුඟ කරන්න කියපු දේ නේ මං කරේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බూరుවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ හරියට. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් දින්නේ වැඩි ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් දින්නේ දාබරయ్య තමයි. කියලා මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් නේ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නිත් ඔය ඉජරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සරටම. හැබැයි මේ පාර තෝ වැඩ යනුවොත් ගනි. පා. වරින් බూరుවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ගොවි සමිතියට විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා ඈ මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකේ ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඈ අනික මුදලාලි රැයකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ ඉන්න මම ගන්නවා සමිති සල්ලි වලින් 3 wheel කට. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඈ මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරියය තමයි. අම්මට බලන්න සබතෝ මුකිය බඩු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. කොහොමද නගනින්? මේ සමිතියේ සභාපති ලේකම් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන්දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්න මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. හරි මගේ කොප්පේ බලන්න මහ බෝඩේ තරිදු. Ô, Periba!
මහත්තයා දෙන්න පුළුවන් නම් මහත්තයාට බොහොම පින් මහත්තයෝ හරිද වැඳපන්. මහත්තයා ගොඩාක් පින්. බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද. කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ. හරිම සතුටුයි. හරිම ආදර්ශවත් තරුණයෙක්. තරුණ පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන. තරුණ පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ. දැන් මේ දාබරේ අයියා ඉන්නවා. ඒ වගේම අපි ඉන්නවා. ඔයාලා වගේ අයට උදව් කරන්න. ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න. ඔය ඉගෙනගත්තු දේවල් වලින් ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට උදව්වක් කරන්න. ඒකට තමයි අපි ජීවත් වෙන්න ඕනේ තරුණ පුතේ. මහත්ලා කියපු වචනයක් පාසා මාගේ හදවතටම වැදුනා. මහත්තයා කිව්වා වාගේ මාත් ආසයි මට පුළුවන් හැකි ආකාරයෙන් කාටයි හරි උදව් කරන්න. බලන්නේ වචන සුමිත් මට දැන් මහත්තයාට උදව්වක් කරන්න පුළුවන්. මොකද්ද මගේ දරුවෝ? මං කැමති නෑ මහත්තයා වගේ රත්තරන් මිනිස්සෙක් එහෙම කවුරුවක්වත් ඉස්සලා අපහසුතාවයට පත් වෙනවට. ඒ හින්දා මං කියන්න මහත්තයා කායිසි මේ ජිප් එක ඇල්ලලා දාපිරයි මේ. බලාගෙන කලබලයට අහුවේ. හරියට දැන් ගන්න. ඉන්න ආදාර අරయ్యා. අරින්දු මහත්තයා මට කතා කළාද? මම මොඩේ තන්දු. අනේ මට මොකක් පේන්නේ දාපිරයි. ඒකන් යකෝ දැන් වැඩක් නැහැ. අතන කාලා වෙලේ දැන් මගුලක් කරන දනේ හරි. මට පේන්නේ නැට් එකේ ඉන්නුනේ. අම්මේ මට පේන්නේ දාපිරයි මම අල්ලගන්න.